මේ තියෙන්නේ high voltage prop meter එකක්. high voltage prop එකක්. ඒක මෙයාගෙන් අපි කරන්නේ high voltage එකක් මනිද්දි මෙයාව තමයි අපි භාවිතා කරන එක මල්ටිමීටර් එකකින් බලන්න බැරි voltage එකක් high voltage එකක් අපි මෙයාගෙන් මනිනවා. ඒතර මෙයාගේ voltage මනින්න පුළුවන් කිලෝවොට් 40ක්. කිලෝවොට් 40ක් වෙනකම් මෙයාගේ මනින්න පුළුවන්. එතකොට උපරිම කිලෝවොට් 40 වෙනකම් මාක් කරලා තියෙනවා. අපි බලමු මේකේ ෆ්ලයි බෑක් එක කලර් ටීවී එක ෆ්ලයි බෑක් එක වෝල්ටේජ් කීයක් නිකුත් කරනවාද කියලා පොඩ්ඩක් බලමු. එතකොට මේකේ අපි ග්‍රවුන්ඩ් අග්‍රේ අපි සම්බන්ධ කරනවා කොමන් අග්‍රේ කියලා කියන එක කොමන් එක අපි විදිහට දානවා. මේක තාමත් ගැලවෙන්නේ නැතුව තියෙන්න ඕන. බොහොම අවදානම් ගැලවුණොත් මොකද ග්‍රවුන්ඩ් එකට යන්නේ නැහැ. අපි අල්ලගෙන ඉන්න එක පැත්තකින් සමහරට අපි හරහා ග්‍රවුන්ඩ් වෙන්න පුළුවන්. ඒක අපිට විදුලිය සැර වදින්නත් පුළුවන්. නිසා මෙයා පණින්න නැතුව යන්න අපි හොඳට ඒක ආරක්ෂිත අවධානයෙන් අපි බලනවා. ඊට පස්සේ මෙතන ග්‍රවුන්ඩ් කරා මෙතන අපි මේ හයි වෝල්ටේජ් EST කප් එකට මේක සම්බන්ධ කරනවා. EST කප් එකට සම්බන්ධ කරනවා. අපි බලමු EST කප් එකට සම්බන්ධ කරද්දී අපි ටිකක් අවධානයෙන් ඉන්නේ මේ ගැන. අපිට විදුලි සැර වදින්න පුළුවන්. ඒ නිසා අපි පරිස්සමට මේක හොම කරලා ඉමීටර් කප් එක අස්සෙන් ඉමීටර් चालू කරමු. රයිට්. දැන් ඒ වෙනකොට අපිට දැන් මෙතන මල්ටිමීටර් අපිට මේක කරනවා හයි වෝල්ටේජ් ප්‍රොබ් එකේ වෝල්ට් 23000ක් විතර වාගේ ආසන්න ගාණක්. 23000ක් විතර වාගේ ආසන්නව 25ක් නෑ 23ක් විතර වාගේ මේකේ ඒ කියන්නේ කිලෝවොට් 23ක් කිලෝවොට් 23ක් මේ ෆ්ලයි බෑක් එකකින් නිකුත් කරනවා. ඒතර මල්ටිමීටර් එකකින් මනින්න බැරි අධි වෝල්ටීයතාවයක් අපිට මෙන්න මේ හයි වෝල්ටේජ් ප්‍රොප් මීටර් එකකින් මනින්න පුළුවන්. රයිට් මේක වදනේ වඩා පැහැදිලි වෙනවා ඇති.